කැප්ටන් තාත්තට තාත්තට යාට මම මොනක්වත් දෙන්නේ නැහැ. එයා පොළ කියක් ගහනවාද අපි විද්‍යාකාර කරපු දේවල් කියනවා කරන්නේ මොකක්ද කියන්නේ අද මේ වගේ ලැක්චර් එකකට ආවම ඔයාලා සිලෙක්ෂන් එකක් කරනවා මොකක්ද කියන්නේ මම මැච් එක සාමේ විකට් එක මම පොඩ්ඩක් ඉක්කඩුවේ විකට් එක පොඩ්ඩක් කරලා ඔතන විකට් එක නෙමෙයි පොඩ්ඩක් අරගෙන පැත්තට බාර විකට් එකක් තියෙන්නේ මම හිතනවා අද ස්ලිප් එක වාර විදිහට එෆිෂන්ට් වෙයි කියලා යූස් කරන්න උගක් පුළුවන් වෙයි සහ ඕන වෙයි කියලා මට හිතෙනවා ඒක තමයි විස්තර කියන්නේ මම ආව මිෂේ කරනවා ඒක කරනවා මම වාට ප්‍රෙෂර් එකක් දෙන්න වා ෆ්‍රී බැට් කරන්න ෆ්‍රී මයින්ඩ් බැට් කරන්න වා බෝල් එන විදිහට ගොඩනගා ගන්න මම බලන බෝල් එක ගන්නවාද මේ ටොප් එකේ ස්කෝර් දෙකේ ඉස්සරහට මේ විදිහට තමයි මම කරන්නේ ඒක කරනවා කලින් කියලා තියෙනවා මම භාවිතයෙන් නිකුණා ඒ දෙන්න වාජින පොන් 5ක් කිලෝ. මම දියෝ අපි නම් වාජින මගේ වාජින පොඩි කෙනෙක් මගේ වාජින මම යාළුවා විරුපේ දෙන්නෝ තාම ජීවිතේ මාරුවක් කියන්නේ මොකද දන්නේ නැහැ. ගැදෙනවා. Macam jadi. Itu mana? YouTube की फोन ने गिना बिंदु एक
උස්මක් ගන්න පිටද. උස්මක් ගන්න පිටද. ඇත්තේ වාගේ ඉන්න ගමන් කකුල් දෙක උස්සන්න. කකුල් දෙක උස්සගන්න. හොඳ උස්මක් ගන්න පිටද. මම මම ඩබල් ස්ටේජ් කරට අවුලන්නේ මම පාන්න කෙනෙක් එහෙම අවුලන්නේ ස්ටොප් ඔය කන්ටි ගන්න ඔකේ කවුද දෙකක් සයිඩ් කකුල අර කකුල කකුල උඩට කකුල උඩට ගන්න කුසල් කියලා ඉන්නේ තොරන් දන්නවද? කුසල් කියලා මයින්ඩ් එක ගන්න මොටිවේටර් කෙනෙක් ඉන්නවා දන්නවද? ඒක ඔළුව හදන්න ඕනේ නේ. මම ඒකනේ කිව්වේ ආමි කැම්ප් එකකට ගෙනියලා දාමු කියලා දවස් 3ක් 4ක්. ඒක හදා ගන්න එතකොට. ඒ කියන්නේ ෆයිටින් තිබ්බොත් ටීමින් හැදෙනවා. ඩයලොග් ස්ටයිල් එක මම කියන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. ඔව්. පුළුවන්. මම වැඩකට ආවා. හරි. ඉතින් කකුලේ නම් කකුලේ නේ. ඒක. අර මේවා මේ ලැදර අවුන්නේ නැහැ නේද ඒකට? ලැදර අවුලක් අවුල නැහැ ඒක වෙන්න ඕනේ. ඒ කරපොත්. ඕන අවුලේ වෙනම නේ තියෙන්නේ.
නේ. මොකද ඔක්කයක් ගත්තා. බෝල කීයක් යවද? 27යි. අද 47. ඉතින් ඔක්කයක් ඒ විකට් එක පොඩක් අනුවන් ගතිය කොට ගත්තා ලේසි නෑ විකට් එක කොට. මුලින්ම මොකද ඉතින් පළවෙනි මොකද පළවෙනි බෝලේ ගහපු ගමන් මට හිතුණා මේ විකට් එකේ ඉරින් ගහලා හිටියොත් කොහෙද හරි අවුට් වෙනවා කියලා. මම සෙකන්ඩ් බෝල්ම ස්වීප් එකක් ගෙවුවා අතරට. කියන්නේ එච්චර කන්ෆිඩන්ස් එකක් තිබ්බ සෙකන්ඩ් බෝල් ඇවිල්ලා බෝල පේන්නේ නැති වෙලාවේ ඒ වෙලාවේ ඇවිල්ලා ස්වීප් කරලා හතරක් ගහනවා. මේ එච්චර කන්ෆිඩන්ස් එකක් උයි අර වදිනවා කියන දේ ඔළුවේ තිබ්බ මගේ. ඊට පස්සේ ඕස්පිනර් දැම්මේ ඕස්පිනර් හරි අන්යුෂුවල් ෆීල්ඩ් එකක් දැම්මේ විකට් එක අරගෙන නිසා ස්ක්වාලෙක් අර බෝල ෆයිල් එකක් තියාගෙන මිඩ් විකට් කෙලින් කරලා ලංකාවට දීලා. ඊට පස්සේ මම ස්ක්වාලෙක් ගියට ස්වීප් කරන්න නැතුව මිඩ් විකට් ඉඩින් වගේ තමයි ස්වීප් ගැව්වේ. ඉතින් ළඟ හිටියේ. ළඟ හිටියේ. ඒක උඩින් ගැව්ව ස්වීප් දෙක තුනක්ම ඒ ඔක්කොම හතරට ගියා. ඊට පස්සේ ඒ ඔස්පිනර්ම ආයි දැම්මා ෆීල්ඩ් එක යට දාලා ඉද්දි මට එක බෝලයක් දැම්ම පොඩ්ඩක් අල්ලලා මට ඒක ෆ්ලොක් කරගන්න පුළුවන් වුණා හයට යන්න. ඒ වගේම ආයි ඒ ඔස්පිනර් දැම්මම රිවර්ස් ස්වීප් එකක් ගෙවා අතට. ඔස්පිනර් තමයි ඇටැක් කරේ. ලෙෆ්ට් ආම ලෙෆ්ට් ආමට සර් ලෙෆ්ට් ආමටම ගහන්න හම්බුනේ ඕවරයක් වගේ. ඕවරේ මම පොඩ්ඩක් මොනවා ස්වීප් කරනකොට පොඩ්ඩක් ෆයින් ලෙග් එකේ ඇරලා තිබ්බ නිසා පැඩල් ස්වීප් කරන්න බැහැ. ලෙග් ස්පිනරත් එහෙමයි පැඩල් ස්වීප් තුනක් විතර ගියා තුනම බැලුවා. ලකුණු දෙකේ දෙකක් තිබ්බේ. මොකද අයියෙන් ගහගෙන යන්නේ. අයියෙන් ගාගෙන ඒ යන්නේ සර්. කණ්ඩේ එකක් ඩිසයිස් ඒ විකට් එකේ අර පොඩ්ඩක් ඩිෆෙන්සිව් වුණොත් පොඩ්ඩක් අමාරු වෙට් කරන්න. ඒ විකට් එකේ පොසිටිව් ගැව්වොත් තමයි ලකුණු තියෙන්නේ. ලකුණුත් එක්ක දෙපැත්තට ලකුණු ගගා ඉන්නවා. එලින් මෙහෙම කරලා ගගා හිටියොත් හොඳ බෝලයක් කරලා අවුට් වෙන chance එක වැඩි. ඒකයි මම දෙපැත්තට ගහන්න මොකක් මයින්ඩ් සෙට් එක තිබ්බ මගේ දෙපැත්තට ගහන්න ඕන මේ විකට් එක කරගෙන. ඉතින් හොඳට බැට් කරා. මේ ඉන්නේ අතන මේක බලන්නේ සක්සස් කියලා හිතන අපි කරපුවේ අන්තිම ප්‍රතිඵලය විදිහට මම ආ මැච් එකේදී ඒ ලෙවල් යූස් කරා හවුස් හොඳට ඒක යූස් කරලා රන්ස් ගැව්වා මට මාර්ක්ස් අපිටයි ලෙවල් එකක් අචීව්මන්ට් එකක් දෙනවා ආට කොන්ෆිඩන්ස් තියෙනවා 100% දැන් බය නැතුව ගහන්න පල්ලයට එන්නක කියලා විකට් පල්ලෙහා දාලා තියෙද්දි ස්කෝලේ දීප් වෙනදාදී ටිකක් යට ගහලත් එකම ආව වෙනවා. ළඟ ඉඳි උදල ගැව්වා බය නැතුව. පැටල් ස්වීප් ගැව්වා, ස්ලොප් එක ගැව්වා. ස්වීප් කරා, කොහොම කරා. ඒක අචීව්මන්ට් එකක් කියලා දෙනවා නේ ඉස්සරහදී අපි ඉක්මනට කරගන්න මොකද මේකේ නේද? ඒකේ ඉන්න සම්බන්ධයක් නැහැ.